ආයුබෝවන් නීති විද්‍යාල ප්‍රවේශ තරඟ විභාගය සඳහා සූදානම් වන ඔබට අත්‍යවශ්‍ය සාමාන්‍ය දැනීම ප්‍රශ්න පිළිතුරු මේ වීඩියෝකින් ඔබට ඉදිරිපත් කරනවා. ඉදිරියටත් මේ වගේ වැදගත් වීඩියෝස් නරඹන්න GKSL YouTube නාලිකාව දැන්ම සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. අපි කලින් GKSL YouTube නාලිකාව තුළින් නීති ප්‍රවේශ විභාගය සඳහා ප්‍රශ්න 20ක් සාකච්ඡා කරා. අලුතින් මේ වීඩියෝ එක බලන කෙනෙක් ඉන්නවා නම් ඒ කලින් කරපු වීඩියෝ එකත් නරඹන්න අධ්‍යයනය කරන්න වැදගත් කොටස් මතක තියාගන්න කියලා ආරාධනා කරනවා. අපි එනම් මේ වීඩියෝ එකෙන් 21 වෙනි ප්‍රශ්නයේ සිට ප්‍රශ්න 15ක් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. හරි, එහෙනම් 21 වෙනි ප්‍රශ්නේ සිවිල් නීතිය සහ අපරාධ නීතිය අතර වෙනස කුමක්ද? සිවිල් නීතිය කියලා කියන්නේ සාමාන්‍යයෙන් පුද්ගලයන් අතර එහෙම නැත්නම් පුද්ගලයෙක් සහ ආයතනයක් අතර ඇතිවන ආරවුල් විසඳගන්න යොදා ගන්න නීතිය. එතකොට අපරාධ නීතිය කියලා කියන්නේ සමාජයට එරෙහිව සිදු කරන වැරදිවලට සමහරක් වෙලාවට එකම ක්‍රියාවක් සිවිල් සහ අපරාධ නීතිය යන දෙකටම යටතේ නඩු පවරන්නත් පුළුවන්. එතකොට මේ සිවිල් නීතිය හා අපරාධ නීතිය අතර වෙනස මේ විදිහට දක්වලා තියෙනවා. පුද්ගල පාර්ශව අතර ඇතිවන ආරවුල් නිරාකරණය කරගන්න තමයි සිවිල් නීතිය තියෙන්නේ. එතකොට අපරාධ නීතිය කියලා තියෙන්නේ යම් පුද්ගලයෙකු හෝ වෙනත් පුද්ගලයෙකුගේ ජීවිතයට හෝ දේපළවලට හානි සිදු කළ විට අපරාධ නීතිය ක්‍රියාත්මක කරන්න. එතකොට ඒ දෙකට අදාළ වෙනස්කම් මේ රූප වලින් දැක්වෙනවා. ඒ ටික හොඳට කියවලා අධ්‍යයනය කරලා මතක තබා ගන්න. මේ රූප සටහනෙත් දැක්වෙන්නේ සිවිල් නීතිය හා අපරාධ නීතිය අතර වෙනස. සාමාන්‍යයෙන් සිවිල් නීතියට අදාළ වැරදිවලට සිවිල් අධිකරණවලදී තමයි සාමාන්‍යයෙන් නඩු විසඳීම සිදුවන්නේ. අපරාධ වැරදිවලට සම්බන්ධ නඩු අපරාධ අධිකරණයේ තමයි විසඳන්නේ. ප්‍රශ්න අංක 22 පරිපාලන කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු මහ කොමසාරිස්වරයා හඳුන්වන නම කුමක්ද? පිළිතුර තමයි ඔම්බුඩ්ස්මන්. එහෙමත් නැත්නම් ඔම්බුඩ්ස්මන් වරයා. ඔම්බුඩ්ස්මන් වරයා කියලා කියන්නේ පරිපාලන කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු මහ කොමසාරිස්වරයා. එතකොට ඔහු හා සම්බන්ධ මේ විශේෂ කරුණු ටික ඔයා හොඳින් මතක තියාගන්න ඕන. 1978 යානුක්‍රම ව්‍යවස්ථාව මගින් තමයි ඔම්බුඩ්ස්මන් තනතුර ඇති කරේ. එතකොට ඔම්බුඩ්ස්මන් වරයෙක් පත් කරන්නේ ජනාධිපති විසින්. ඊට අමතරව මේකේ තියෙන අනික් කරුණු මතක තබා ගන්න. ප්‍රශ්න අංක 23 ශ්‍රී ලංකා පොලිසිය අයත් අමාත්‍යාංශය කුමක්ද? නිවැරදි පිළිතුර ආරක්ෂක අමාත්‍යාංශය. ආරක්ෂක අමාත්‍යාංශය කියලා දීතුවේ නෑ. මේක මන් දැම්මේ කාටත් වරදින නිසා ආරක්ෂක අමාත්‍යාංශය නෙවෙයි. ශ්‍රී ලංකා පොලිසිය අයත් වන්නේ මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයට. Ministry of Public Security and Parliamentary Affairs කියන අමාත්‍යාංශයට. ගොඩක් කට්ටියට මේක පැටලෙලා වෙනවා ආරක්ෂක අමාත්‍යාංශය කියලා. මොකද පොලිසිය දෙන්නේ සමාජ ආරක්ෂාවෙන්. නමුත් මේ වගේ පැටලෙන දැන් ගොඩක් තියෙනවා. මේ පොලිසියට අමතරව අපි ඒකත් මේ ගමන්ම සාකච්ඡා කරගෙන යමු. මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය යටතේ ශ්‍රී ලංකා පොලිසිය, අන්තරායක ඖෂධ පාලක ජාතික මණ්ඩලය, ඒ වගේම ආගමන විගමන දෙපාර්තමේන්තුව, පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවක් පවතිනවා. ඒත් එක්කම අපි කතා කරමු ආරක්ෂක අමාත්‍යාංශය ගැන. ආරක්ෂක අමාත්‍යාංශය යටතේ තමයි
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ආපදාවල කළමනාකරණ මධ්‍යස්ථානයේ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නැත්නම් MBRO කියන එක. ඊට පස්සේ ජෝන් කොතලාවල ආරක්ෂක විද්‍යාලය, ශ්‍රී ලංකා විරල ආරක්ෂක දෙපාර්තමේන්තුව කියන දෙපාර්තමේන්තුවගේ ආයතන තියෙන්නේ. මේ ටික මම විශේෂයෙන් දැම්මේ මේක පැටලෙන නිසා. මේ ආරක්ෂා අමාත්‍යාංශය යටතේ තමයි යුද හමුදාව, ගුවන් හමුදාව වගේ විශේෂ ආරක්ෂක ස්ථාන මේ ආයතන පවතින්නේ. මේ අපිට පැටලෙන විශේෂයෙන් පැටලෙන ටික තමයි මම මෙතන විශේෂයෙන් සඳහන් කරේ. defense.lk කියන වෙබ්සයිට් එකට ගිහිල්ලා ඔයාලට සම්පූර්ණ ආයතන ලැයිස්තුව බලා ගන්නත් පුළුවන්. ඊළඟට මුදල් ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය යටතේ මේ කියන ආයතන ටික තියෙනවා. විශේෂයෙන් දැන් සූරාබද්දු දෙපාර්තමේන්තුව, ජාතික ලොතරැයි මණ්ඩලය ඒක කිව්වාම හිතා ගන්න බැයි මොන අමාත්‍යාංශයටද කියලා. ඒක නිසා මෙතන විශේෂයෙන් සඳහන් කරා. ඊට පස්සේ අපි කතා කරමු මේ අලුතෙන් ඇති කරපු අමාත්‍යාංශයක් තමයි ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය. ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය යටතේ අපි කෙටි නමෙන් හම්දන ඉක්ටා කියලා Information and Communication Technology Agency එක, ඒ වගේම මොබිටෙල් එක, මේ වගේ ආයතන ටිකක් තියෙනවා. ඒකත් මතක තියාගන්න. මේ අමාත්‍යාංශය යටතේ තමයි අපිට අලුතෙන්ම මේ අවුරුද්දේ හඳුන්වලා දුන්න විශේෂ සේවාවක් GovPay කියන එක. මේ GovPay කියන එකත් ගැන තොරතුරු ටිකක් හොයලා තියාගන්න. GovPay කියන විශේෂ මේ යදවම වගින් අපිට රජයේ ගෙවීම් කටයුතු ලේසියෙන් පහසුවෙන් කරගන්න පුළුවන් කියලා හඳුන්වලා දුන්න යදවම හඳුන්වලා දුන්නේ ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය. හරි. ඊළඟට ප්‍රශ්නාංක 24 නීති සම්පාදනය ක්‍රියාත්මක කිරීම හා අර්ථ නිරූපණය යන එක් කාර්ය ඉටු කරගනු ලබන ආයතනය නිවැරදි අනුපිළිවෙලින් දැක්වෙන්නේ පහත කවරකද? එතකොට නිවැරදි පිළිතුර තමයි මොකක්ද? ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය කියන එක නේද? රටක පාලන තන්ත්‍රයේ කොටස් තුනක් තියෙනවා. ඒකෙන් තමයි ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය. ඒතකොට ව්‍යවස්ථාදායකය මගින් තමයි නීති සම්පාදනය කරන්නේ, ක්‍රියාත්මක කරන්නේ විධායකය මගින්. ඊට පස්සේ අධිකරණය මගින් ඒ අර්ථ නිරූපණය කරනවා. ඒ කියන්නේ නීතිවලට අවනව නොවන අයට දඬුවම් නියම කිරීම වගේ කටයුතු කරන්නේ අධිකරණය. ප්‍රශ්නාංක 25 වර්ෂ 1815 ඓතිහාසික උඩරට ගිවිසුම අත්සන් කරන ලද්දේ කුමන බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරයාගේ පාලන සමය තුළදීද? පිළිතුරු 4ක් දීලා තියෙනවා. මේකෙන් නිවැරදි පිළිතුර ළමයි තුන්වෙනි පිළිතුර ශ්‍රීමත් රොබර්ට් බ්‍රවුන්වික් කියන පිළිතුර. එතකොට අපි බලමු මේ අනිත් ආණ්ඩුකාරවරුන් ගැනත් පොඩ්ඩක් අපි හොයලා බලමු. එතකොට ශ්‍රීමත් ෆෙඩරික් නෝත් තමයි ලංකාවේ ප්‍රථම බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරයා. එතකොට යා සිවිල් සේවාවක් හා අධිකරණ පද්ධතියක් ස්ථාපිත කරා. ඊට පස්සේ තෝමස් මෙට්ලන් කියන ආණ්ඩුකාරවරයා ඉන්නවා. එයා කාර්යක්ෂම පරිපාලනයක් ගෙනියගෙනච කියනවා. ඊට පස්සේ අපි ප්‍රශ්නේ දැකපු ශ්‍රීමත් ඊට පස්සේ මේ රොබර්ට් බ්‍රවුන්වික් ආණ්ඩුකාරවරයා 1815 උඩරට ගිවිසුම අත්සන් කරන්න. ඊට පස්සේ 818 දී ඌව වෙල්ලස්ස කැනල්ල මැඩපවත්වන්නත් කටයුතු කරා. ඊට පස්සේ එඩ්වර්ඩ් බාන්ස් මහා මාර්ග පද්ධතියක් ඇති කරා. විශේෂයෙන් මහනුවර මාර්ගය සංවර්ධනය කරන්න එඩ්වර්ඩ් බාන්ස් තමයි කටයුතු කරේ. ඊට පස්සේ මුල්ම දුම්රිය මාර්ගය ඉදිකිරීම ආරම්භ කරලා තියෙන්නේ ශ්‍රීමත් විලියම් ඩෙන්සන් කියන ආණ්ඩුකාරවරයා. ඊට පස්සේ ජාතික කෞතුකාගාරය ඉදිකරා කියලා කියන්නේ ශ්‍රීමත් විලියම් ග්‍රෙගරි. තව අර නුවරඑළිය ග්‍රෙගරි වැව එහෙම
සිද්ධයට පත් වෙලා තියෙනෙත් මේ ආණ්ඩුකාරවරය ගැනමි. ඊට පස්සේ අන්තිමට ශ්‍රීමත් හෙන්රි මේසන් මූව කියලත් කියනවා. ශ්‍රී ලංකාවේ අවසාන බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරයා. ප්‍රශ්න 26 2024 ජනහා නිවාස සංගණන වාර්තාවට අනුව ලංකාවේ අඩුම ජනගහනයක් වාර්තා වන දිස්ත්‍රික්ක 4 ආරෝහණ පිරිවෙලින් වන්නේ එතකොට අපි බලමු මොනවාද ආරෝහණ පිළිවෙලට. මුලතිව්, මන්නාරම, කිරිනොච්චිය, වවුනියාව. මුලතිව්, මන්නාරම, කිරිනොච්චිය, වවුනියාව. ඊට අමතරව මේ අමතර දත්ත ටිකක් මේ රූප සටහන් වල දක්වනවා. එතකොට වැඩිම සාමාන්‍යයෙන් ජනගහනයක් ඉන්නේ අපි දන්නවා ගම්පහ දිස්ත්‍රික්කයේ, ඊළඟට කොළඹ දිස්ත්‍රික්කයේ. ඊට පස්සේ මේකත් මතක තියාගන්න වර්ග ජනගණත්වයේ වැඩිම දිස්ත්‍රික්කය වන්නේ කොළඹ දිස්ත්‍රික්කය. ජනගහනය වැඩිම දිස්ත්‍රික්කය ගම්පහ දිස්ත්‍රික්කය වුණාට ජනගණත්වය වැඩිම දිස්ත්‍රික්කය ඉන්නේ කොළඹ දිස්ත්‍රික්කය. ඒකේ වර්ග කිලෝමීටරයකට පුද්ගලයන් 3549ක් ඉන්නවා කියනවා. එතකොට ජනගණත්වය අවම වෙන්නේ මුලතිව් දිස්ත්‍රික්කයේ. ඒ ජනගණත්වය වර්ග කිලෝමීටරයකට පුද්ගලයන් 50ක් කියලා තමයි කියන්නේ. ප්‍රශ්න 27 ශ්‍රී ලංකාවේ පවතින වත්මන් නීතියට අනුව සාමදාන විනිශ්චයවරයෙකු පත් කිරීමේ බලය පැවති ඇත්තේ මින් කවරෙකුටද? නිවැරදි පිළිතුර අධිකරණ ඇමතිවරයා. ප්‍රශ්න 28 චූදිත සැකකරුවෙකු නිවැරදිව හඳුනා ගැනීමේ පෙරැට්ටුවක් පවත්වනු ලබන්නේ මින් කවරෙකු විසින්ද? නිවැරදි පිළිතුර මහේස්ත්‍රාත්වරයෙකු ඉදිරිපිට. ප්‍රශ්න 29 ව්‍යාභිචාරය යටතේ වරදක් වන්නේ පහත සඳහන් කවරක්ද? නිවැරදි පිළිතුර තුන්වෙනි පිළිතුර දෙමාපියන්ගෙන් එක් පාර්ශවයක සීයා තම මිනිබිරිය සමග ලිංගික සංසර්ගයේ යෙදීම. තොරි ව්‍යාභිචාරය කියලා කියන්නේ පවුලේ සමාජිකයන් අතර සමීප ඥාතීන් අතර සිදුවන ලිංගික සංසර්ගයක්. එතකොට ඒ වගේ අපරාධයක් අපි ව්‍යාභිචාරය කියලා යන යටතේ වරදක් ලෙස හඳුන්වනවා. ප්‍රශ්න 30 රෙසිඩෙන්සි යන පදය මෙරට භාවිතා වන්නේ කවුරුන් පදිංචිව සිටින නිනලි මාසයකටද? නිවැරදි පිළිතුර කතානායකවරයා. ප්‍රශ්න 31 රාජ්‍යයක බලතල බෙදීමේ සිද්ධාන්තයේ ඉදිරිපත් කරනු ලැබුවේ කවරෙකු විසින්ද? නිවැරදි පිළිතුර මොන්ටෙස්කියු. ප්‍රශ්න 32 මානව ඉතිහාසයේ මුල්වරට ස්වකීය භාවිතය සඳහා මෙවලම් තනාගත් මිනිස් වර්ගය කුමක්ද? නිවැරදි පිළිතුර හෝමෝ හැබිලස්. එතකොට මීට අමතරව අපි සඳහන් කරලා තියෙන මේ අනිත් මානවයන් ගැනත් අපි පොඩ්ඩක් හොයලා බලමු. මුලින්ම සාමාන්‍ය මේ කට්ටියගේ මුලින්ම ඉඳලා තියෙන්නේ ඔස්ට්‍රේලෝපිතේකස් කියන මානවයා. ඊට පස්සේ තමයි හෝමෝ හැබිලස් ඇති වෙලා තියෙන්නේ, පරිණාමය වෙලා තියෙන්නේ. ඊට පස්සේ හෝමෝ ඉරෙක්ටස්, ඊට පස්සේ නියන්ඩර්තාලෙන්සිස්, ඊට පස්සේ අන්තිමට හෝමෝ සේපියන්. වැඩිදුර අධ්‍යයනය සඳහා ඔයා මේ ටිකත් කියව ගන්න. හෝමෝ හැබිලස් කියලා කියන්නේ හැකි මිනිසා කියලා විශේෂයෙන් හඳුන්වනවා. එයා තමයි මුලින්ම
මේවලම් භාවිතා කරා කියලා අපි කලින් මේ ප්‍රශ්නේදී කතා කරේ. එතකොට හෝමෝ ඉරෙක්ටස් කියන මානවය තමයි මුලින්ම ගින්දර පාවිච්චි කරා කියලා කියන්නේ. ඒකත් මතක තියාගන්න. යා තමයි ගින්දර පාලනය කිරීමට සමත් වූ මුල්ම මානවයා. ඊට පස්සේ වඩාත් සංකීර්ණ ගල් මෙවලම් නිපදවන්න ඒ මානවයට හැකි වෙලා තියෙනවා. එතකොට හෝමෝ නියන්ඩර්තාලෙන්සිස් කියන මානවයා හෝමෝ සේපියන්ස් කියලා කියන්නේ මේ අපි අයත්තන මානව විශේෂය. එතකොට මේ අපි හෝමෝ සේපියන් සහ හෝමෝ නියන්ඩර්තාලෙන්සිස් කියන මානවයන් වර්ග දෙකම එකට තමයි ඉඳලා තියෙන්නේ. කතාවක් තියෙනවා හෝමෝ සේපියන් වරුන් විසින් නියන්ඩර්තාලෙන්සිස් මානවයන් සමූල ඝාතනය වෙලා විනාශ කරා කියලා. එතකොට මේ හෝමෝ නියන්ඩර්තාලෙන්සිස් ගින්දර පාලනය කිරීමට ගල්මෙවල් දියුණු ගල්මෙවලම් භාවිතා කිරීමට අමතරව ඇඳුම් බඳින්න මලවුන් භූම දානය කිරීම පවා පුළුවන් වෙලා තිබ්බා කියලා සාක්ෂි තිබිට තියෙනවා. දොර අපි හඳුන්වන්නේ නූතන මානවයා හෝමෝ සේපියන්. එයා හඳුන්වන නුවණැති මිනිසා කියලා වයිස්මෑන්. ප්‍රශ්න අංක 33 වර්තමාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ මුලින් ජාතික භාෂාවක් වශයෙන් පැවති දෙමළ භාෂාව රාජ්‍ය භාෂාවක් බවට පත් කෙරුණේ ඊට ගෙන එන ලද කවරා ව්‍යවස්ථා සංශෝධනයෙන්ද? නිවැරදි පිළිතුර 13 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන්. ප්‍රශ්න අංක 34 දෙමළ භාෂාව ශ්‍රී ලංකාවේ රාජ්‍ය භාෂාවක් වශයෙන් පිළිගන්නා ලද්දේ කුමන වර්ෂයේ සිටද? නිවැරදි පිළිතුර 1987. තොර මේ ප්‍රශ්න දෙකෙන්ම කියවෙන්නේ දෙමළ භාෂාව රාජ්‍ය භාෂාවක් බවට පත් වුණේ මොන ව්‍යවස්ථාවෙන්ද කියලා අහනවා. ඊට පස්සේ මොන අවුරුද්දද කියලා අහනවා. තොර මේ ගැන වැඩිදුරටත් අධ්‍යයනය කරොත් 1978 ව්‍යවස්ථාව වෙනකොට සිංහල භාෂාව රාජ්‍ය භාෂාව ලෙස තිබුණා. ඊට පස්සේ දෙමළ භාෂාව ජාතික භාෂාවක් විදිහට තමයි පිළිගෙන තිබුණේ. ඊට පස්සේ 1987 සම්මත කරපු 13 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් දෙමළ භාෂාවත් සිංහල භාෂාවත් එක්ක රාජ්‍ය භාෂාවක් විදිහට පිළිගත්තා. මෙච්චර වැදගත් channel එකක් subscribe නොකර ඉන්නේ කොහොමද? දැම්ම subscribe කරලා තියාගන්න. ප්‍රශ්න අංක 35 ලෝක ප්‍රජාව තුළ විප්ලවීය දේශපාලනික මතවාදයක් ඇති ගැනීමට මුල් වූ ග්‍රන්ථය මෙන් කුමක්ද? පිළිතුර Das Kapital. එතකොට අපි බලමු අනිත් ග්‍රන්ථ ගැනත් පොඩ්ඩක් හොයලා. අපි Das Kapital ගැන කතා කරොත් Das Kapital කියන ග්‍රන්ථය රචනා කරේ ජර්මනු දාර්ශනිකවාදියෙක් වන කාල් මාක්ස්. එතකොට Das Kapital කියලා කියන්නේ මාක්ස්ගේ මාක්ස්වාදී න්‍යාය මූලික ග්‍රන්ථය. එතකොට මේ ග්‍රන්ථය මගින් ලෝක පුරා ආර්ථික දේශපාලන හා සමාජික චින්තනයට බලපෑමක් එල්ල කරා. ඊට පස්සේ The Republic කියන ග්‍රන්ථය රචනා කරේ ග්‍රීක දාර්ශනිකයෙක් වන ප්ලේටෝ. ඊට පස්සේ තවත් වැදගත් ග්‍රන්ථයක් තමයි මේන් කැම්ප් කියන ග්‍රන්ථය. මේක රචනා කරලා තියෙන්නේ හිට්ලර්. එතකොට මේකේ ජර්මන් භාෂාවෙන් මගේ අර්ගලය කියන එක තමයි මේන් කැම්ප් කියලා පොත නම් කරලා තියෙන්නේ. GKSL බෝනස් ප්‍රශ්නය. මේ වීඩියෝ එකේ අපි දෙන බෝනස් ප්‍රශ්නයක්. මේක මම උපුටා ගත්තේ පසුගිය ප්‍රශ්න පත්‍රයකින්. මේකෙන් අහන්නේ මනුෂ්‍ය ශරීරයේ විශාලතම ඉන්ද්‍රිය කුමක්ද කියලා. පිළිතුරු හතරක් දීලා තියෙනවා. අක්මාව, මොළය, පෙනහැල්ල, හෘදය කියලා. ඔයා හිතන්නේ මොකද්ද? මේ හතරෙන් එකක්ද? එහෙමවත් නැත්නම් මෙන්න මොකක් හරිද?
වාගේ පිළිතුර පල්ලෙහා කමෙන්ට් කරන්න. අපි මේ ගැන ඊළඟ වීඩියෝ එකකින් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. එතෙක් ඔබට සුබ දවසක්. VDF හොඳයි කියලා යතුරනම් ලයික් එකක් දාන්න. මේ වගේ වීඩියෝස් දිගටම නරඹන්න GKSL අපේ channel එකට දැම්ම subscribe කරලා තියාගන්න. දැන් වගේ තවත් වැදගත් වීඩියෝස්කින් නැවත හමු වෙමු. ඔබට සුබ දවසක්.